ආයිබෝවන් අලුතෙන් සම්බන්ධ වුණු සහ විදේශ රටවල සිටින සහ මෙරට සිට නරඹන සියලු දෙනාව ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ ඔයාලා ඉල්ලපු බොහෝ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එක. එතකොට අර ලොතරැයිපත් මිලදී ගන්න අංක තෝර ගන්න ආකාරය පැහැදිලි කරනවා. ඒකේ ක්‍රමවේද ගණනාවක් තියෙනවා. නමුත් මම ඒක භාවිතා කරලා නැහැ. නමුත් ඒ ක්‍රමවේද ගණනාවක් මම මේ තියෙනවා. ඒකෙන් එක්තරා ක්‍රමවේදයක් අද පැහැදිලි කරනවා. ඒක පැහැදිලි වෙන්නේ දෛවාංකය අනුව තමයි මේක තීරණය කරන්නේ. තව ක්‍රමවේද ගණනාවක් තිබුණා. මම ඒවා ඇත්තටම ඇද්දේ නැහැ කියන්නේ. කුස්කොල පොත් කියෝ අංක හොයනවට වැඩිය මම ඊට යමක් අර තමයි මේ කරේ. ඉතින් ඔයාලගේ ඉල්ලීම මත මම ඒ ටික බැලුවා. බලලා මේ ඔයාලට ඒක අද පැහැදිලි කරලා දෙන්න ක්‍රමවේද ගණනාවක් තියෙනවා. දෛවාංකයේ තෝරන විදිහට ක්‍රමවේද ගණනාවක් එතන තිබුණා. නමුත් පහසු විදිහක් විදිහට මම ඔයාලට කියලා දෙන්න. මේවල පොත් මේ මං කියනවා පොත්වල නෑ. කොහොමවත් පොත්වල ගන්න හම්බෙන්නේ නෑ. හැබැයි පැරණි අය අතරේ පුස්කොළ පොත්වල සඳහන් වෙන්න පුළුවන්. පැරණි අය ගාව තියෙන පුස්කොළ පොත්. ඒවල තියෙන. හැබැයි ඒවා දෙන්නෙත් නෑ පොත්වලට පත්‍රවල දාන්නෙත් නෑ. නාලිකාවල කියන්නෙත් නෑ. කවුරුවත් කියලා දෙන්නෙත් නෑ අතට. මේවා කොහොම රහසිගතව තියාගෙන ඉන්න සමහර අය අතට මේවා ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. ඉතින් මම අද කියලා දෙන්නම් වැඩි කාලයක් ගන්න නැතුව කොහොමද මේ අංක තෝරගන්නේ කියලා. හොඳද? එතන මේක වටින්නේ කාටද? හදිසි ධනලාභ ලොතරැයි ජය අන්සර් ධනය දල නිදාන වගේ තිබිලා ලැබුණු නැති කෙනෙකුට මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ලැබුණු කට්ටියට ගන්න හැකියාව තියෙනවා. ඒ කට්ටියට වඩා ප්‍රායෝගිකව මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු දෛවාංකයේ තෝරන විදිය. ගොඩ දෙනේ දන්නවා මේක. නමුත් මේ නොදන්න කෙනෙකුට දැනගන්නත් එක්ක දෛවාංකයේ තෝරන තැනත් කියලා දෙන්නම්. අපි බලමු උපන් දිනයක් අරගෙන ගමුකෝ 1979 ජනවාරි ගමුකෝ. ජනවාරි කවදද? 4 හරි 4. බලමු මේක දෛවාංකයේ එන විදිහ. 9 1යි 10යි 9 9 18යි 19යි 20යි 26යි 27යි 3යි 30යි 31යි 31 නියමයි 3 1යි 4යි. ඒකට දෛවාංකයේ ඉන්නේ 4. එතකොට තමුන්ගේ උපන් දිනයට අනුව තෝරගන්න තමුන්ට පැහැදිලි වෙනවා ඇති. මේ පේලියට එකතු කරගෙන ගිහිල්ලා මේ වගේ අංක ටිකක් ආපුවම ඒක එකට එකතු කරගන්න. පැහැදිලි නේද? දැන් 1979 ජනවාරි 4 ඉපදුණු කෙනෙකුගේ දෛවාංකය වෙන්නේ 4. හරි. දෛවාංකයේ අනුව දැන් ඔක තෝරගන්න විදිහක් තියෙනවා. හරිද? මේ අංකෙත් ගන්නවා. තව තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ ටික තමයි මතක තියාගන්න ඕන. රවි චන්ද්‍ර උද බුධ ගුරු සුකුරු ශනි රාහු කේතු. දැන් මෙතන තියෙනවා රවිට අංක 1 එන්නේ 2ට එන්නේ සඳුට අඟහරුට එන්නේ හෙවත් කුජට එන්නේ 3 බුධට එන්නේ 4. හරිද? ගුරුට එන්නේ 5 සිකුරුට එන්නේ 6 සෙනසුරුට 7 රාහුට 8 කේතුට 9. මේ විදිහට ඉලක්කම් ටිකක් වල ලියා ගන්න හදාගන්න කෙනෙක්. ඊට පස්සේ මෙන්න දෛවාංකය දැන් මෙතන 4නේ වෙන ඕනේ අංකයක් ගන්න පුළුවන්. එකේ ඉඳන් 9 වෙනකන් තමයි දෛවාංකය එන්න ඕන. ඒ අංකය අනුව මෙතනින් තෝර ගන්න ඕන මේ තියරිය අනුව. 1 5 9 8. හරිද? මේ ක්‍රමවේදයක් කියලා දෙන්න හදන්නේ. මෙතන 4. හරිද? එතකොට 1 හරි. 1ට 4 ගත්තා. පළවෙනි අංකයේ 4 තියෙනවා. හරි? 5. ඉතින් 4ෙන් 5 ගන්නවා. එතකොට 4 එන්නේ මෙතන බුදට. 1යි 2යි 3යි 4යි 5යි. එතකොට 8. ඊට පස්සේ 9. 9 මෙතනින් ගන්න. හරිද? 4ෙන් 9. 1යි 4ෙන් 9 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 3. දැන් 8 කියන්නේ 2. හරිද? එතනින් ගන්න. ඊට පස්සේ මේ වගේ
මේවල තියෙන්නේ ඇත්තටම ඉස්සර තිබිලා තියෙන්නේ මේ භාවිතා කරලා තියෙන්නේ මේ ඇත්තටම අස්වරේස් වලට. දිනන අස්වැයා තේරීම තමා භාවිතා කරලා තියෙන්නේ. හරිද? ඒකෙදි මම මේ අංක කීපයක් භාවිතා කරන්න විදිය කියලා දෙන්නම්. මේකෙන් ගන්න විදිහත් කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි. දැන් සමහර අයගේ දැන් සිකුරු මහ දශාවක් ගත කරන කෙනෙක් ගෙන හරිද? සිකුරු හෝරාවෙන් ගන්න එක තමයි හොඳ. හරිද? මේකේ තවත් එක්තරා ක්‍රමයක්. එතන මේ සිකුරු හෝරාවෙන් ගන්න ඕනේ. එතකොට ගන්න ඕනේ මෙතනින් 6. හරිද? සිකුරු සුභවාදීව ඉන්න කේන්දරයකට මේ සිකුරු ගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගත කරනවා නම් ගන්න ඕන සිකුරුගේ හෝරාවෙන් ගන්න ඕනේ. එතකොට මේ විදිහට ගන්න ඕනේ. දැන් ගුරුගේ මහ දශාවක් ගත කරන කෙනෙකුට අංක 5 ගන්න ඕන. මේවා විදිහට ආන්ගේ විදිහට මේ ගණනය කර ගන්න. එතකොට බුදගෙන අංක 4, අඟහරුගෙන අංක 3. ඒ විදිහට මේ විදිහට අංක හදා ගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් තියෙන ගොඩක් කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් වෙයි දන්නේ නැහැ. මේ වගේ අංක කීපයක් ওই විදිහට තෝර ගන්න පුළුවන්. ඒතර දැන් හෝරාව දන්නේ නැහැනේ. දැන් අපි හිතමුකෝ. දැන් මේකේ 8 ආවේ රාහුට. එතකොට මේකේ ඇත්තම කතාව නම් ඔක් කියලා දෙන එක එච්චර හොඳද මන්දා. ඉතින් 8 ගත්ත ආපු එක්කනට ගන්න ඕන රාහුගේ කාලේ. දැන් අපි එතකොට පටල ගන්න එපා. ඒක රාහු කාලයේදී මේ යමක් කරන්න එපා කියනවා. ඒ කියන්නේ නැකත් තාත්‍රයට. තේරුණාද? දැන් සුභවාදී ගමනක් කියන්නේ අපි හිතමු මගුල් ගෙදරකට යන්න ටිකක් දුර ගමනකට යන්න මොකක් හරි හොඳ වැඩකට යනවා නම් ඒක රාහු කාලේ යන්න එපා කියන එක. නැතුව ඉතින් දවසේ මම නම් එහෙම මේවා කරන්නේ මම ඔය යන්ත්‍රා දිනකොට මුදු බල ගන්නවනකොට වගේ දේවල් වලදී බලනවා හැරෙනකොට මම නම් මට අවශ්‍ය ගමන මම යනවා. එහෙම රාහු කාලෙටම මේ වහල් වෙලා මම මේ වෙලා නැහැ. යම් ප්‍රශ්න තියෙන හැබැයි මම මේක අත්හදා බැලුවා. ඇත්තටම රාහු කාලයේදී කඩේකට ගියා සමහරට කඩේ වහල්. එහෙම ප්‍රශ්න ටිකකුත් තියෙනවා. නමුත් අපි රැකියාවක් කරනකොට ඒක දරාගෙන යන්න හැකියාව තියෙන්න ඕන. ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවා. නමුත් හැමතිස්සෙම රාහු කාලයට යටත් වෙලා ජීවත් වෙන්න එපා කියන එකයි මගේ අදහස. සුබ කටයුතු කරන්න එපා. ඒක හරියන්නේ නැහැ. දීර්ඝ ගමන් ඒවට රාහු කාලය යොදා ගන්න එපා. නමුත් සමහර මේ ගුරුකුල කියන ගමනට රාහු කාලය යොදා ගන්න කියලා. නමුත් මම නම් රාහු කාලේ භාවිතා කරන්න අපට එච්චර අනුමැතියක් දීලා නැති හින්දා මම භාවිතා කරන්නේ. නමුත් සමහර ගුරුකුල භාවිතා කරනවා නෑ. නැකත් සාත්‍රයේදී ගමනක් යන්න රාහු කාලේ තමයි ඒගොල්ලෝ කියන්නේ සුසුම. නමුත් මම ඒක නිර්දේශ කරන්නේ නෑ. නමුත් මෙතනදී මේ අට ආපු කට්ටිය අනිවාර්යෙන් රාහු කාලේ ගන්න ඕන. රාහු කාලේ නම් ලංකාවේ ඉන්න කට්ටියට ඒගොල්ලෝ ඕනතරම් දන්නවනේ. දෙන්නාද එහෙම. ඒක දන්නේ නැත්නම් ඕන කියලා දෙන්නත් පුළුවන්. නමුත් රාහු කාලය ගැන ලොකු අවබෝධයෙන් ලංකාවේ කට්ටියට තියෙනවා. එතකොට රාහුගේ මහදශාවක් ගත කරන කට්ටිය මෙතන වෙන්නේ අංක 8 ඇවිල්ලා රාහුගේ මහදශාවක් ගත කරනවා නම් හෝ අන්තර් දශාවක් ගත කරනවා නම් රාහු කාලේ තමයි ගන්න ඕනේ. අන්න පොයින්ට් එක. ඕක තේරෙනවා ඇති කියලා මම හිතනවා. එතකොට දැන් 9 ආපු කෙනෙකුට කේතුගේ කාලයක් නැහැ. 9 ආපු කෙනෙක් ගන්න ඕන කේතුගේ මහදශාවක් හෝ අන්තර් දශාවක් හෝ කේතු 8 ඉන්නවා නම් ඒකත් සමහරට කේතු 8 ඉන්න එක සාර්ථක නැහැ. නමුත් කේතු 8 ඉන්න කාලයකදී ගන්න හැකියාව තියෙනවා. රාහු කාලයත් ඔබට මේ දැනති කෙනෙකුට දැනගන්න හින්දා මම මෙන්න මෙහෙම සඳහන් කරන්නම්. ඉරිදට තියෙන 4:30 ඉඳලා 6 දක්වා. උදේ සඳුදට තියෙන 7:30 ඉඳලා 9 දක්වා. අඟහරුවාදට 3 ඉඳලා 4:30 දක්වා. බදාදට 12 ඉඳලා 1:30 දක්වා. බ්‍රහස්පතින්දට 1:30 ඉඳලා 3 දක්වා. සිකුරාදට උදේ 10:30 ඉඳලා දවල් 12 දක්වා. සෙනසුරාදට උදේ 9 ඉඳලා 10:30 දක්වා තමයි රාහු කාලය යෙදෙන්නේ. හරිද? මේක ඉර උදාව අනුව වෙනස් වෙනවා. මේක ඉර උදාව අනුව වෙනස් වෙනවා. සමහර ගුරුකුලේ ඉන්නම් රාහු කාලයේදී කිසිදු දෙයක් කරන්න එපාය කියලා කියනවා. ඒක ඇත්තට මේක හරිද කියලා. අත්හදා බැලුවා. ඒක කිසි ගැටලුවක් මේ කියන්නේ ඒකේ යම් ගැටලු එනවා. කියන්නේ රාහු කාලය තුල කරපුවාම මේ යම් ගැටලු එනවා. ඒත් පැය එකමාර කාලයක් තියෙනවා. ඒ පැය එකමාර පාස් කරන එක තමයි ටයිම් පාස් කරන්න යොදා ගන්න එක තමයි මගේ දැනුම හැටියට හොඳක් තියෙන්නේ. නැකත් සාත්‍රයේදී අනිවාර්යයෙන් මේ අපි අයින් කරනවා. නමුත් ඉතින් අත්‍යවශ්‍ය ගමනක් වුණොත් කියන්නේ ඒක යනවා. ඉතින් රාහු කාලේ බල බල ඉන්නේ නැහැ. එතකොට කියන්නේ සුබ කටයුතු අත්හරින්න ඕන මේ කියන එකයි. නමුත් මෙතනදී ඕක අනිත් පැත්ත හැරෙනවා.
රාහු 11 ඉන්නකොට මේ රහස ඉතින් හොුණා චිචික් ගන්න දෙන්නත් මෙහෙමයි ඉතින් මේ එකක් කියලා දෙන්න. රාහු 11 ඉන්න කෙනෙක්ගේ කේන්දරයක හරිද මේ 11 ඉන්න කේන්දරයක මෙයා ටිකට් ගන්න ඕන. ඇත්තටම රාහු කාලේ. හරිද? නැත්තම් වැඩේ කොට උඩ එන්නේ නැහැ. ඕල හැම තැනම තියෙනවා මෙයා. ඉතින් මෙහෙම ගන්න ඕන. එතකොට තමයි එන්නේ. එතකොට මෙතනදී 8 අංක 8 ආපු කට්ටිය ගන්න එක හොඳයි. 7 ආපු කට්ටිය සිකුරු සෙනසුරු මේ හෝරාවෙන් ගන්න එක හොඳයි. සෙනසුරුගේ මහදශාවක් හෝ අන්තර්දශාවක් ගත කරන එක. දැන් ඒ රාෂ්ට්‍රක ආපු අපිට ඒ රාෂ්ට්‍රක ගැන කරනවා මේ ලග්න ඒ රාෂ්ට්‍රක ගියා අෂ්ටම ඒ රාෂ්ට්‍රක විවිධාකාරයි. ඒව ගැන ඒව මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? ඒක එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. මෙතනදී ඉතින් සිකුරුගේ මහදශාවක් ගත කරන අය සිකුරු හෝරාවෙන් හෝ සිකුරු හෝරාවෙන් ගන්නවා සිකුරුගේ මහදශාවක් හෝ අන්තර්දශාවක් ගත කරන කට්ටිය. එතකොට ගුරුගේ මහදශාවක් අන්තර්දශාවක් ගත කරන කෙනෙක් ගුරු 8 වැන්නේ ඉන්න කෙනෙක් නම් ඒක මල් 7යි ඉතින්. මේ ගුරුගේ හෝරාවකින් ගන්න එක හොඳයි. බුධ අංක 4 ආපු කෙනෙක් බුධගේ හෝරාවෙන් ගන්න එක හොඳයි. අංක 3 ආපු අය අංගහරුගේ හෝරාවෙන් ගන්න එක හොඳයි. අංක 2 ආපු අය මේ සඳුගේ හෝරාවෙන් ගන්න එක හොඳයි. අංක 1 ආපු අය රවිගේ හෝරාවෙන් ගන්න එක හොඳයි. රවිගේ එතකොට මෙතනදී පොඩ්ඩක් පටල ගන්න එපා. මේක වඩා බලපවත්වන්නේ මෙතනින් අංක ගන්නවා කියන්නේ එකක්. මේ ටික එකක්. තේරුණාද? මේක එකක් මෙතනින් තෝරගන්නයි මේක තියෙන්නේ. එතකොට මේක අර මහදශාන්තර දශා ගත කරන කට්ටියට මේක ගන්න කියන එක තමයි මේ රවිගේ හෝරාවෙන් ගන්න කියන්නේ ඒ කට්ටියට. සිකුරු ගුරු 8 වෙන්නේ ඉන්න කට්ටියට සෙනසුරු උච්ච බලයෙන් ඉන්නවා නම් 8 වෙන්නේ සිකුරුත් ඉන්නවා නම් මේ ඕනම ගාමේ අඟහරු නම් එච්චර සාර්ථක භාවයක් දෙන ගතිය මදි. ඡන්දයක් තරම මදි. රවිත් අතට යන එක හොඳ මදි. නමුත් මෙතන යම් මේ සහනයක් ගන්න හැකියාව තියෙන උප්පත්ති කේන්දරයේ අඩුව. හරිද? මේ එතකොට නමුත් මේක හෝරාව උසා කරලා බලන එක හොඳයි. නමුත් මේවා ගමයි යන්න හොඳ නැහැ මේ කට්ටිය. මේ හෝරාවලින් 8 වෙන්නේ ඉන්නකොට මේ හෝරාවත් ගන්න එපා. ගමයි යන්න නම් මම සුබදායී කටයුතු සඳහා ගන්න හෝරාවක් නෙමෙයි. මේක පටල ගන්න දෙහින් බය ප්‍රබලුනොත් එන ප්‍රශ්නයක් වෙනවා. මේ ගමන් යන්න නම් මට නෙමෙයි මේ හෝරාව කතා කරේ. මේ ටික මේ ටිකට් ගන්න. සහ ලොතරැයි වල අංක තෝරගන්න. මෙතනින් අංක 5ක් හදලා දෙන්නම්. මේකේ මේ දෛවාංක තෝරන විදි ගණනාවක් පුස්කුල පොතේ තියෙනවා. ඒක එක්තරා ක්‍රමයක් මේ සාමාන්‍ය ප්‍රසිද්ධ ක්‍රමයක්. දැන්ට ලංකාවේ භාවිත කරන ප්‍රසිද්ධම මේ ක්‍රමය තමයි මේ වාලට කිව්වේ. මෙතනින් ගන්න පුළුවන් තව අංකයක් ගන්න විදියක් කියලා දෙන්නම්. මේ මෙතන ආව 31 31 දෙකෙන් බෙදන්න. ඒක 31 දෙකෙන් බෙදපුවා 15 හමාරයි. හමාරක් ගන්නෙ නෑ. හමාරයි ඉන්නේ. දැන් 15 ගන්න. මේ වගේ මේක බෙදෙන හැටි තියෙනවා, අඩු කරන හැටි තියෙනවා. ඒ වගේම අංක ගොඩ තෝරන්න තියෙනවා. දැන් ඔන්න මම ඔයාලට අංක 5ක් තෝරගන්න විදිය කිව්වා. 4න් 5 8 වෙන්නේ. එතකොට 4න් 9 3 වෙනවා. 4න් 8 2 වෙනවා. මේ දෙක එකට එකතු කරපුවාම 15 මේ දෙකට බෙදපුවාම 15 වෙනවා. තේරුණානේ? මේක ගොඩාක් දේවල් තියෙනවා. ඒකයි මේ කරලෙන්නේ. මේක මේ සමහර ඒවා තියෙනවා බෙදලා ගන්න හැකර වලට. හැබැයි මේ මෙහෙමයි අස්සරේස්සරදී ඉස්සර තිබිලා තියෙන වැඩි ලොකු ප්‍රමාණයක් තිබිලා නැහැ. නමුත් මේක ගන්න සිස්ටම් එක කියලා දීලා තියෙනවා. ක්‍රමවේදෙනි කියලා දීලා තියෙන්නේ. ඒක ගන්න පුළුවන්. මේ අංක 5ක් තෝරගන්න විදිහ මම ඔයාලට කියලා දුන්නා. තවත් ඉදිරියේදී මම තව වීඩියෝ එකක් මේ නිකුත් කරන්න තවත් ක්‍රමවේදයක් අනුව දෛවාංක වෙනස් කරන විදිහක් තියෙනවා. මේ දෛවාංකය මේ විදිහට නෙමෙයි වෙනත් විදිහකට තෝරන විදිහකුත් තියෙනවා. ඒකත් මම ඉත ලැබුණු විදිහකදී කියලා දෙන්න. ඒක හෝරාව හොයාගන්න ඔයාලට අමාරුනේ. හෝරාවේ මම දාන්නම් වීඩියෝ එක අවසානයේදී හරි ලිතක් ආධාරයෙන් තමයි ලිතක් ඕන. මේ වගේ ලිතක් අවශ්‍යයි තෝරගන්න. අපි එදා ඉඳන්ම පාවිච්චි කරන්නේ මේ මොකද අපි පාරම්පරික හින්දා ඈප ලිත නමුත් අනිත් ලිතත් මම භාවිත කරනවා. මේ ලිතක තියෙන හෝරාව මේ කියන්නේ ලොකු වෙලාවක් යනවනේ. තේරුණාද? ඒ හින්දා මේ ලොකු කාලයක් යනවා මේ හෝරාව කියන්නේ කියලා. මේ තියෙන කාල හෝරාව කියන්නේ
මේ කාලහොරාව කියන්නේ යුද්ධයෙන් පැයක් විතර යනවා. ඉතින් මේක මම අවසානට නිදා ගන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා ඒක ලොක් කරලා බලන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. තවත් මේකේ ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඔයාලා සූදුවට ඇබ්බැහි වෙන්න එපා. සූදුවට ඇබ්බැහි වෙන එකට නෙමෙයි මේ කිව්වේ. ඔයාලා ඉල්ලනවා. ඉතින් මට WhatsApp message එකක් දාලා ඉල්ලනවා. ඇත්තටම මේ සාත්‍රේ මේක තියෙනවා ඈ මේ කව සූදුවට පුරුදු කරන එකක්වත් ඒක නෙමෙයි. මේ සාත්‍රේ තියෙන දේ මම මේක ඉස්සර භාවිතා කරලා නැකත් සාත්‍රේ වෙනම තියෙනවා. හරිද? එතකොට පැල හිටවන්න. එතකොට කළුගල් මේ මොලොක් කරන නැකත් තියෙනවා. ඒක පාවිච්චි කරලා තියෙනවා. නැකත් සාත්‍රේ පාවිච්චි කරලා තියෙනවා. ඔය නැකත් ගෙවල් වලට යන්නයි, ගමයි යන්නයි, කසාද බඳින්නයි මේ වෙනසල් විවෘත කරන්නයි විතර නෙමෙයි නැකත් සාත්‍රේ තියෙන්නේ. මේ අවස්ථාවෙන් අවස්ථාවට මම මේ කියලා දෙන්න බලන්නම්. අනිත් එක මෙන්න මේ අංකේ භාවිතා කරන්න පුළුවන්. ඔය කැට ගහනකොට. කියන්න හොඳ නැහැ. තව ටික මේ හිතලා යමක් කරන්න මේ අංක භාවිතා කරලා ඉල්ලන්න පුළුවන්. දෛව අංකයට. හරි එහෙනම් අදට මම මේක නවත්තන්නම්. මේ ඉදිරියේදී මම මෙවැනි වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මේ සූදු ටැබ් එකෙන් ඉපන් නිකන් try කරලා බලන්න. හරි බලලා ඊට මේ ඔයාලට යම් අවස්ථාවක් හම්බුනොත් මේ මුදලක් හම්බුනොත් අහිංසක මිනිහෙකුට කෑම වේලක් දෙන්න, ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්න, ඒ ටික කරන්න භාවිතා කරන්න. මම මේ භාවිතා කරන්නේ ඒක තමයි මේක වටිනාකමක් තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. තෙරුවන් සරණයි.